පිළිමතලාව ප්‍රදේශයටම ආවේනික වූ පිත්තල කර්මාන්තය පරිහානියට ලක් නොවන අයුරින් අනාගතය කරා රැගෙන යාම ඇයගේ ප්‍රයත්නයයි. කර්මාන්තය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒත් මහත්යත් එක්කම ඉඳලා එයා මේ දේවල් කරන හැටි බලන් ඉඳලා මට හිතුණා මමත් වෙන රස්සාවකට නොගිහින් මේ මහත්යත් එක්කම මේ දේවල් කරගත්තොත් අපේ පවුලට ගොඩක් ශක්තියක් වෙන්න පුළුවන් කියලා. පිත්තල කර්මාන්තයේ මුල් කර්මාන්තය නම් ගොඩාක් දුරට ලාභ ලබන්න පුළුවන්. ඒත් දැන් තියෙන මේ අමුද්‍රව්‍ය වල මිල ගණනත් එක්කලා අපිට ලොකු ලාභ ලබන්න බෑ. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු නිලධාරියෝ මට ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි මාව හඳුන්වලා දුන්නේ මිනිස්පල රැකී රක්ෂා ආයතනයට. සමීක්ෂණයක් කළා අපේ ගමේම 2019 වර්ෂයේ ව්‍යවසායික කාන්තාවක් යටතේ ලැබෙන්න තිබුණේ සම්මානය මට ලබා දුන්නා. ඇත්තටම මම එදා ගොඩාක් සතුටු වුණා. එහෙම හොයලා බලලා කටයුතු කරලා අපි වගේ පුංචි ව්‍යවසායකයෝ ඉදිරියට ගෙනල්ලා රටට ලෝකෙට හඳුන්වලා දුන්නට මම ඒ ආයතනයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව තමන් දන්න දෙයකින් පුංචියට හෝ තමන් දන්න දෙයක් නිෂ්පාදනය කරලා ඒක අලෙවි කරගෙන මුදලක් ලබාගෙන තම පවුලේ නඩත්තුවට ඒක යොදාගත්තොත් හොඳයි කියලා. දන්නේ නැහැ කියලා නිකන් ඉන්න එපා. අපිට ඒවට උපදෙස් ගන්න වනිතා කටයුතු අංශයේ නිලධාරියෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන ඕනෙම දෙයක් හරියාකාරව කරලා කැපකිරීමකුත් එක්ක ඉදිරියට ගියොත් සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස ජීවිතයට මූණ දෙන්න පුළුවන්. මගේ ඉදිරි බලාපොරොත්තුව සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස හොඳින් වැඩ කටයුතු කරගෙන ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන තවත් අපේ ගමේ අපිත් එක්කම එකට ඉන්න අයට තවත් රැකියා අවස්ථාව ලබා දීලා ෂෝරූම් එකක් දාලා එතනටත් කීප දෙනෙක් යොදවලා එයාලටත් රැකියා අවස්ථා ලබා දීලා තව ටිකක් ඉදිරියට ව්‍යාපාරය ලොකුවට කරගෙන යාමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මට තුන්වෙනි ස්ථානයට හිමි සම්මානය ලැබුණා ලක් රැකියා හරසර සම්මාන තුලින්. උඩුනුවර දවුලගල ඒජි ඔෆිස් එකෙන් මට ගොඩාක් උදව් කරනවා. පිත්තල කර්මාන්තයට අවශ්‍ය ඒ භාණ්ඩ ලබලා දුන්නා. මම ඇතුළුව මගේ ගමේ 29 දෙනෙකුට ආයුධ කට්ටලයක් ලබලා දුන්නා. ඒ තුලින් අපේ ගමේ ඉන්න මම වගේම මේ කර්මාන්තයේ නිල්ලා ඉන්න අනිත් කාන්තාවන්ටත් ඒක වටිනා දෙයක් වුණා. නිකරුණේ ගෙවා දමන කාලය අර්ථවත් දෙයකට යෙදවීමෙන් තම පවුලේ ආර්ථිකය සරිකර ගත හැකි වූ බව ඇය පවසනු ඇත.